ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ස්ටික් වර්ස් කියන ගේම් එකේ මොඩ් එක කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඉතින් මම මුලින්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මම දාලා තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් ඒක නම තමයි හැපි මොඩ්. ඉතින් මේක ඉන්ස්ටෝල් කරලා ඉවර වුණාට පස්සේ ඩවුන්ලෝඩ් කරන හැටි බලන්න. දැන් යමු වීඩියෝ එකට. හරි ඔයාලා මුලින්ම මේ විදිහට ඇප් එක ඕපන් කරගන්න ඕනේ. කොහොමද යනවා ඉතින් ඇප් එක ඕපන් වෙන්න. ඊට පස්සේ ඔයාලා මේ සර්ච් බාර් එකට ගිහින් ඕපන් වුණාට පස්සේ ගේම් එකේ නම සර්ච් කරගන්න ඕනේ. මට මතකත් නෑ හරියට කලින් වීඩියෝ එකේ වගේ. ඊශ්වර මේකේ නම සර්ච් කරගත්තා. ආල්ට වෙන්නේ නැති උඩින්ම ඇවිල්ලා තියෙනවා. හරි දැන් මේකට ආවට පස්සේ ඔයාලා යන්න මෙතන version වලට. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාම පේනවා පොඩි අකුරු වගේක් තියෙනවා. ඒකේ මෙන්න මේ අන්තිමේටම තියෙන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන උඩින්ම තියෙන ගේම් එක පේනවනේ version එක. ඔයාලට ඕනම් පුළුවන් version එක ගේම් එකේ about වලකින් බලන්න. මේ play store එකේ ඉන්නවා. හරිද? මේ version එක හරි නම් ඔයාලට මේක download දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට add එකක් කරනවා close කරගන්න. ඒක download වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන උඩ download icon එකට ගියාට පස්සේ මෙතනින් download වෙනවා පෙන්නනවා. මේක download කරලා ඉවර වුණාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ගොඩේ ඔඩින්ම වැටෙන්නේ. මම මේක ඊට කලින් මේ version එක upgrade එකෙන් කලින් කඩ download කරා. අන්න ඒක තමයි මේ මෙතන තියෙන්නේ. හරිද? එහෙනම් අපි බලමු මොකද්ද මේ ගේම් එකේ. ඔයා ගේම් එකේ new upgrade එක දුන්නේ නැත්නම් මෙහෙම වෙටන අපිට කතිර ඔබලා අයින් කරගන්නත් පුළුවන්. මේ දෙකෙන් එකක් ඔබලා ඔය තියෙන upgrade to new version කියලා ඒක ඔබලාන්න ඔයාලට මේක new version එක upgrade කරගන්නත් පුළුවන්. එතකොට මේක අපිට හම්බෙලා තියෙන දේවල් gem හම්බෙලා තියෙනවා unlimited. එතකොට අපිට මේ ඔක්කොම upgrade කරන්න පුළුවන් කැමති විදිහට අපිට. ඒ කියන්නේ මේක තියෙන හොඳ මේවා දීලා මේ විදිහට upgrade කරගන්න පුළුවන්.